SLE ටෙස්ලා තුලින් අද මං කියලා දෙන්න යන්නේ 3 phase ඉන්ඩක්ෂන් මෝටරයක් කොහොමද සිංගල් phase වලින් රන් කරවා ගන්න කියලා. ඔයාලට දැන් මේ දැක්වෙන රූප සටහනේ පරිදි 2 pole MCB එකකුත් magnetic contactor එකකුත් ඒ වගේම අපේ 3 phase මෝටරයක් තියෙනවා. ඊට සම්බන්ධ කරන කැපැසිටර් එකත් මේ විදිහට දක්නට ලැබෙනවා. ඉතින් මෙහෙම 3 phase සෑම මෝටර එකකටම 50 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක්ම පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ වගේම 3 phase මෝටරයක් මේ වගේ කැපැසිටර් එකක් මගින් රන් කරවා ගැනීම හොඳද නරකද යන්න දැන් අපි හොයලා බලමු. සාමාන්‍යයෙන් කිලෝවොට් එකක මෝටරයකට මයික්‍රෝෆැරඩ් 70ක රනින් කැපැසිටර් එකක් යොදා ගැනීම තමයි නිර්දේශය. නමුත් මෝටරය ස්ටාර්ට් වීමේදී අපට ලබාගත හැකි වන්නේ මෝටරයේ රේටඩ් ටෝක් එක මෙන් 30ත් 50ත් අතර ප්‍රමාණයක් පමණි. ඒ නිසා මෙම ක්‍රමයේදී කම්ප්‍රෙසර් ලේත් වැනි උපකරණ පණ ගැන්වීමේදී අපහසුතාවයකට පත්වීමට පුළුවනි. මෙයට විසඳුමක් ලෙස අපට මෝටරයේ ස්ටාර්ට් අප් phase එකේදී රනින් කැපැසිටර් මෙන් දෙගුණයක් හෝ තුන්ගුණයක් අගේ ඇති ස්ටාර්ටින් කැපැසිටරයක් රනින් කැපැසිටර් එකට සමාන්තරගතව සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් කරා යොදාගත හැකිය. කෙසේ වෙතත් මෙම ක්‍රමය මගින් මෝටරයේ රේටඩ් එෆිෂියන්සි එක මෙන් 70ත් 80ත් අතර ප්‍රමාණයක් පමණයි ලබාගත හැකි වන්නේ. මෝටරයේ පේසස් 3 නිසි පරිදි බැලන්ස් නොවීම නිසා මෝටරයේ හීට් වීම විය හැකිය.